ඇමරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉකුත් පෙබරවාරි 28 වෙනිදා සිට ඉරානයට එරෙහි ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානයද තවමත් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටිනවා. Honor Berry Fusion Face Wash වල බෙරි සාරේ රිෆ්‍රෙෂින් සේදීමකට හා ඉන්ස්ටන්ට් ග්ලෝ එකකට. යුද විරාමයක් සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ පසුබිමක ඉරානයේ ටෙහරාන් අගනුවරට ඊශ්‍රායල් ප්‍රහාර රැසක් එල්ල වුණා. මේ ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ගත වූ පැය 24 තුළ ඉරානයේ ටෙහෙරානය ඇතුළු නගරවලට සිදු වූ හානියයි. මේ අතර තීව්‍ර වී ඇති ඉරාන ප්‍රතිප්‍රහාරමාලා අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර ඊයේ රාත්‍රියේත් ඊශ්‍රායල් අහසේ මිසයිල් ප්‍රහාර දක්නට ලැබුණේ මේ අයුරින්. මේ අතර මැද පෙරදිග යුද්ධය අතරතුර ඉරානයේ ටෙහෙරාන්හි විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ලොව කාගේත් අවධානය යොමු වුණා. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඉරානය අවධාරණය කර ඇත්තේ අදාළ බෝම්බ ප්‍රහාරය ඇමරිකාව විසින් වහාම හෙලා දැකිය යුතු බවයි. එසේ නොවන්නේ නම් ඊට ප්‍රතිචාර වශයෙන් මැද පෙරදිග කලාපයේ පිහිටි ඊශ්‍රායල සහ ඇමරිකානු විශ්වවිද්‍යාල ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනය කර තිබෙනවා. මෙවන් පසුබිමක ඉරානයේ ගොඩබිම් යුද මෙහෙයුමක් සිදු කිරීමට පෙන්ටගනය සූදානම් වෙමින් සිටින බවත් වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කර තිබෙනවා. එය සති කිහිපයක් පුරා ක්‍රියාත්මක වන දැවැන්ත මෙහෙයුමක් වනු ඇති බවයි වාර්තා වන්නේ. මේ සඳහා යුද බටයින් පිරිසක් දැනටමත් මැද පෙරදිග කලාපයේ බලා පිටත් කර යවා අවසන් බවත් සඳහන්. ඒ අතර ඉරාන හිතවාදී ලෙබනනේ හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට එරෙහිව සිය ප්‍රහාර දියත් කිරීම හේතුවෙන් ඊශ්‍රායලය හා ලෙබනනේ අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය වුණා. ලෙබනනේ නගර රැසකට ඊශ්‍රායල් ප්‍රහාර එල්ල වූ අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්. කෙසේ වෙතත් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට අඛණ්ඩ ප්‍රහාර එල්ල කරන අතර අද උදෑසනත් ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයට ප්‍රහාරමාලාවක් එල්ල කළ බව හමාස් සංවිධානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. මෙවන් පසුබිමක යෙමනයේ හූති කැරලිකරුවන්ද මෙම යුද්ධයට අවතීර්ණ වීමට සූදානම් බව ඊයේ නිවේදනය කර තිබුණා. එම නිවේදනයෙන් පැය 24ක් ඉක්මවා යාමටත් මත්තින් ඊශ්‍රායලයේ ඉලක්ක කර ගනිමින් මිසයිල් ප්‍රහාර දෙකක් එල්ල කිරීමට එම සංවිධානය සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම